පසුගිය දිට්ටා සුළුකුණාටුවෙන් පසුව හුන්නස් උඩුදුම්බර ඇතිවිච්ච නායෑම් අතර සිදුවිච්ච දෙවන ඛේදවාචක නායෑම තමයි මේ නායෑම. මේ ඇවිල්ලා හුන්නස්ගිරිය සහ උඩුදුම්බර අතර පිහිටි දේනාපිටිය කියන ගම්මානයේ ආශ්‍රයේ සිදුවිච්ච නායෑම තමයි මේ ඔබට පේන්න තියෙන්නේ. ඉතින් මේ ඔබට පේන්නේ මෙතනින් පල්ලෙහා තිබිලා තියෙන්නේ ගෙවල් කිහිපයක්. මේ ගෙවල් ටික ඔක්කොම එදා රාත්‍රියේදී තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි වෙන විදිහට පොළවට සමතලා කරා ජීවිත කිහිපයකුත් එක්ක. ඉතින් නාය ආරම්භ වුණ තැන බලන්න යන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි ඔයාලත් එක්ක යන්නේ මේ කියන තැනින් තමයි නාය ආරම්භ වෙලා තියෙන්නේ. හිතා ගන්නවත් බැරි විදිහට තමයි මේ නාය ඇවිල්ලා තියෙන්නේ. කන්දේ උඩ ඉඳලත් නෙවෙයි. ඉතින් මේ තැන තවත් ඉදිරියට ඊටාම භයානකයි. මොකද මේ කොටසේ මේ කොටස ඉතුරු කොටස එල්ලිලා වගේ තමයි තියෙන්නේ. තනිකරම ගල් සහිත කොටසක්. ඉතින් නැවත මේ වගේ විපතක් සිදු වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මේ තැන තියෙන හැටියට ඉතාමත් අවදානම් තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ වගේ ගල් කුට්ටි ගැලවිලා ආපු ඉතාමත් විශාල ගල් කුට්ටි. වෙන නාය යම් දිහා බලනකොට ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ එක්කෝ ගඟක් එහෙම නැත්නම් යම්කිසි දියපාරක් යන ප්‍රදේශයක එහෙම නැත්නම් යම්කිසි ඔයක් ආරම්භ වෙන තැනක වගේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඉතාමත් විශාල ගල් කුට්ටි තමයි මේ තියෙන ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් මේ වගේම තමයි මේ පසුගිය අපේ නිලුම්මල ගම්මානයේ ආපු නායත් මේ හා සමානයි. මේ තරම් ඉතා විශාල මේවා නිකන් හිතා ගන්නවත් බැරි විදිහේ ගල් පර්වත මේ විදිහට පල්ලෙහාට ගලවගෙන ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මීටර් වපසරිය ගලවගෙන ඇවිල්ලා තියෙන වපසරිය සාමාන්‍ය බැලුවොත් එහෙම දල වශයෙන් උපකල්පනය කරන්න පුළුවන් මීටර 350ක නෑ 300ක් විතර වගේ ප්‍රමාණයක් ගලවගෙන පල්ලෙහාට ඇවිල්ලා තිනවා. මේ ආපු එක පාරෙන් පල්ලෙහාට ගිහිල්ලා ප්‍රධාන පාරෙන් පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා පිහිටි ගෙවල් කිහිපයක්ම මේකෙන් යට වුණා. ජීවිත කිහිපයක් මේ නායෑමෙමුත් අහිමි වුණා. පොළවට සමතලා කළා. ඉතින් මේකේ සුවිශේෂී දෙයක් පෙන්වන්න තමයි යන්නේ. ගොඩ දෙනෙක්ගේ මතයක් තිබුණා මෙතන උමගක් මතු වුණා කියලා. ඉතින් ඒ උමග පිළිබඳව තමයි පොඩ්ඩක් නිකන් බලන්න යන්නේ. ඉතින් මෙතන මේ ඔබට පේන්නේ මේ උමග. එතකොට මේක මෙතනින් වතුර ගොබයක් ඇවිල්ලා තියෙනවා මේ ඔය කියන නායෑමත් එක්ක එක දිගට වතුර ගොබයක් තමයි මේක. නැත්නම් වතුර තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැනටත් ඒකෙන් කුඩාවට පොඩිවට වතුර එනවා. ටිකක් ගිහින් බලමු. අනිවාර්යයෙන්ම මේක කවදා හරි දවසක මේකේ තියෙන ස්වරූපය අනුව මේක ඉතුරු කොටසත් එන්න පුළුවන්. මේ දැන් ඉතුරු ගල් කෑලි ටික එල්ලා වැටෙමින් තමයි තියෙන්නේ. උඩ බුරුල් වෙලා ඇත්තේ දැන් යට ටික තමයි මේ ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක ඉතුරු කොටසත් කවදා හරි දවසක ගලවගෙන එනවා. හිතමත් අවදානම් මේ තියෙන්නේ ඒ වතුර කුඩා වතුර පාරක් එනවා මේකේ. ඉතින් මේ තියෙන්නේ උමග. ඉතින් ඒ ඇතුලෙන් කඩාගෙන ඇවිල්ලා තියෙනවා මෙතනින්. ඉතින් මේක මිනිස්සුන්ට යන්න පුළුවන් විදියට මතුවෙච්ච උමගක්. මෙතනින් තමයි වතුර ගොබේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙදිරීමත් එක්ක තමයි මේක එළියට කඩාගෙන ඇවිල්ලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මිනිස්සු මේක ඇස්සට ගිහිල්ලා තියනවා යනවා. ඉතින් හරි භයානකයි ඒක. මේකේ මේ තියෙන්නේ මේ ගොබේ කඩාගෙන ආපු එක කවදා හරි දවසක මේකත් අනිවාර්යෙන්ම කඩාගෙන යනවන් සිකුරුයි. ඉතින් මේක බිංගයක් වගේ තියෙනවා. ඉතින් ඇතුළට යන්න භයානකයි තියෙන තත්ත්වෙත් එක්ක. මේක ඈත අතීතයේ තිබුණු උමගක් විය හැකි සමහර වෙලාවට කියන්න බෑ. මොකද්ද දන්නේ නැහැ. ඉතින් අපිට ඒක තහවුරු කරන්න බෑ. කඩාගෙන ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය මෙතන ඉඳලා එළියේ ඉඳලා ඇතුළට තියෙනවා සාමාන්‍ය මීටර මීටර 100ක් මීටර 50ක් 60ක් වගේ ඇතුළට යන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන් විදිහ එකක් තමයි තියෙන්නේ. මේක උමගක් විදිහට වගේ තමයි වෙලා තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා තියෙන මෙතන දැනටත් මේ උල්පත් වතුර එනවා. ඉතින් මේ වතුර තමයි මේ ලොකු වතුර පාරක් තමයි මෙතනින් ආවා කීට සඳහන් වෙන්නේ. මේ ඔබට පේන්නේ
නායෑම පහලට කඩාගෙන ගියපු ආකාරය